ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ මගේ පුංචි පුතාගේ පුංචි දඟ වැඩ. ඉතින් එයා ඔන්න උදේ වරුවේ මාත් එක්ක ඔය විදිය තමයි ඉන්නේ. ඉතින් එයා දැන් තනියම අල්ලගෙන නැගිටලා ටික වෙලාවක් ඉන්නවා. ඉතින් අපි හැමෝම එකපාර ඇවිද්දේ නෑ. වැටි තමයි ඉතින් ඇවිද්දේ. ඉතින් ඔන්න මගේ පුංචි පුතත් දැන් වැටි තනියම ඇවිදින්න උත්සාහ කරන වෙලාව තමයි ඉතින් ඔය තියෙන්නේ. ඉතින් මට හරිම සතුටුයි. මොකද අම්මා කෙනෙක් තමන්ගේ දරුවාගේ ක්‍රියාකාරකම් බලලා තමයි ගොඩක් සතුටු වෙන්නේ. ඉතින් මගේ බබාගේ ඉතින් අලුත් ක්‍රියාකාරකම තමයි මේ දවස්වල. එයා තනියම නැගිටලා ඇවිදින්න උත්සාහ කරනවා. ඉතින් ඒ වීඩියෝ එක තමයි දැන් ඔය තියෙන්නේ. ඉතින් මම කියන්නේ අපි පුංචි බබෙක් ගත්තාම ඉතින් ඒ පුංචි බබා තනියම නැගිටින්න උත්සාහ කරනවා. තනියම ඇවිදින්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන හැම වෙලාවකම එයා වැටෙන්න බලනවා. සමහර විට වැටෙනවා. සමහර විට තුවාල වෙනවා. ඒ වගේ දේවල් අපිට දකින්න ලැබෙනවා. ඉතින් මම ඔයාලගේ ජීවිතේට ඒකෙන් අපිට ආදර්ශයක් ගන්න පුළුවන්. අපි සමහර විට අපේ ජීවිතේ ජීවත් වෙද්දී අපේ ජීවිතේට ප්‍රශ්න එනවා. අපි කඩාගෙන වැටෙන තැන් තියෙනවා. ඒ වගේම තමයි අපිට දෙයක් කරද්දී මේක කරන්න බෑ කියලා හිතෙන අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අපි ආසාවෙන් කරන දෙයක් සමහර විට අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි වැටෙන හැම පාරම අපේ ජීවිතේට එන ප්‍රශ්න, ඒ ප්‍රශ්න වලින් වැටෙන හැම පාරම අපි නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. මොකද මගේ පුංචි බබා අද වැටි තනියම ඇවිදින්න උත්සාහ කරනවා වගේම අපිත් පුංචි කාලේ වැටි තමයි ඇවිදලා තියෙන්නේ. හැබැයි අපි පුංචි කාලේ අපිට ඇවිදින්න බෑ කියලා හිතුවනම් අද අපි මේ විදියට පොළවේ පය ගහලා තනියම ඇවිදින්නේ නැහැ. ඉතින් මම ඔයාලට මගේ පුංචි බබාගේ ක්‍රියාකාරකම් එක්ක පුංචි ආදර්ශයක් ගේන්න හිතුවා. ඒ මොකද්ද දන්නවද? අපි වැටෙන හැම පාරකම අපි දෙයක් කරද්දී අසාර්ථක වෙන හැම පාරකම අපි ඒක නැවත මුලින් ඉඳන් පටන් ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එක මගේ පුංචි බබාගේ වීඩියෝ එකනේ. ඉතින් එයාට ඔය තමයි එයා ඉස්සෙල්ලම පළවෙනි පාර මම මිදුලෙන් තිබ්බේ. මිදුලට අරන් යනවා, මම වඩාගෙන යනවා. තනියම මං එයා වතෙන් අල්ලගෙන ඇවිද්දවනවා. ඒ වුණාට ওই විදිය මම කවදාවත් තියලා නැහැ. ඔහොම බිමින් තියලා නැහැ. ඉතින් එයාට ඔය ඉස්සෙල්ලම ලැබෙන පළවෙනි අත්දැකීම. ඉතින් එයා ළඟින්ම මම ඉන්නවා. ඉතින් ඒ විදිහේ එයා සෙල්ලම් කරලා දැන් ඔන්න එයා නෑවා. නාගෙන ඔන්න ඉතින් ඔහොම චුට්ටක් කෝලම් කරලා එයා දැන් ඉතින් නිදිය ගන්න ටයිම් එක එනවා. ඊට පස්සේ ඔන්න එයා නිදිය ගන්නවා. ඉතින් මම බබාගේ වීඩියෝ එක බලන ගමන් ඔයාලට පුංචි ආදර්ශයක් තමයි ගේන්න හිතුවේ. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.